ටච් කාලය කියලා කියන්නේ සෑහෙන අතීතයක් තියෙන ඉතිහාසයේ ගොඩක් දේවල් ලියවුණු කාලයක්. මේ ටච් කාලය කියලා කිව්වම ගොඩක් අයට මේ ඇන්ටික් සයිඩ් එකේ ඉන්නකොට ගොඩාක් අයිටම්ස් මතක් වෙනවා. ඉතින් මේ ටච් පෙට්ටගම කියන එක අපිට අමතක කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ ටච් පෙට්ටගම ගැන අපි කතා කරමු. අද ලස්සන ටච් බොක්ස් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් අපේ රීප්‍රොඩක්ෂන්ස් අයිටම්ස් වෙනම එනවා. ඉතින් දුර්ලභ ගණේ ටච් බොක්ස් එකක් આવම අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඔයාලට ගේනවා. ඉතින් ඒක නිසා මම අද වීඩියෝ එකක් ගේන්නේ તો ලස්සන ටච් බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මම මූලික දෙයක් කිව්වොත් මේක වෘත කළුවර වලින් යන්නේ. මේකේ සෑම තරම්ම කළු පාට සෑම තරම්ම මේකේ කළුවර වලින් යන්නේ. බර ගත්තොත් මාරම බරක් තියෙන සාමාන්‍ය 3 දෙනෙක් 4 දෙනෙක් අතෝනි මේක උස්සන්න. ඉතින් මේ වගේ දෙයක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වෘත තනිලෑලි වලින් ගිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා බහක් බලමු එහෙනම් මේ ටච් පෙට්ටගම ගැන. ඉතින් ටච් බොක්ස් එක සෑහෙන අතීතයක් තියෙනවා මෙන්න මේ ටච් බොක්ස් එක. ඉතින් මේ ටච් බොක්ස් එක ගත්තොත් ඉතින් ඔයාලට මේ නේද? වර්ග තුනක ಜಾති තුනක් තියලා තියෙනවා. ජැප්නෝස් කෙනෙක් ඉන්නවා, ග්‍රැමෆෝන් එකක් තියෙනවා, නැවබුත් තියලා තියෙනවා. ඉතින් ඔයාලට දිග ගත්තොත් දිගින් හරි 5යි අඟල් 4ක්. ඒ කියන්නේ ටිකක් දිග ප්‍රමාණය වැඩි. ඔයාලට මේ නේද ටච් කාලේ යන පෙට්ටගම් වල තියෙන දිග. මේකේ සෑම තැනක්ම මේ කළු පාට ඔයා දකින්න සෑම වීපින් එකක්. සෑම කැටයමම හැමතැනම කළුව. ඒක තමයි පරිදි විශේෂම දේ. ඒ වගේම තමයි මේකේ උඩක් තනිලෑලි. ඒ කියන්නේ තනිලෑල්ල කියලා කියන්නේ ජොයින්ට්ස් නෑ. මෙතන ඉඳන් මෙතනටත් තනිලෑලි. ඔයාලට පේන්නේ නැති. බලන්න. ඔය දෙන්නේ සම්පූර්ණ තනිලෑල්ලක් කියන්නේ ඔයාලට පේන්නේ නැති. ඉතින් ඒත් එක්කම මේකේ වටේ තනිලෑලි. ඒ කියන්නේ ජොයින්ට්ස් නෑ. වටේ තනිලෑලි යන්නේ. ඉතින් ඔයාලට පේන්නේ අන්න ඒක තමයි මේක විශේෂත්වය. මේක පිටිපස්සේ තනිලෑල්ලම තමයි ගිහලා තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් පෙන්නන්න. මේකේ පිටිපස්සේ තියෙන සරණේරු ගැන අපි චුට්ටක් බලමු. මේකේ තියෙන්නේ මේ පරණම සරණේරු. වට බේන යකඩ අඩි සරණේරු තමයි මේකේ තාම තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් මේක විවෘත කරලා බලමු. ඉතින් ගොඩක් අය අහනවා මේක ඇක්ටිවද කොහොමද දන්නේ තියෙන්නේ කියලා. ඉතින් අපි ඒකත් කතා කරමු දැන් මේත් එක්ක. ඉතින් ඔය පානතුරේ CS&X එකට ආවොත් ඔයාලට මේක බලන්න පුළුවන්. ග්‍රැමෆෝන් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ග්‍රැමෆෝන් 200ක් ඇවිල්ලා තියෙනවා අපිට. ඒවා මගේ DVDs වලින් වඩා බලන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් කිව්වොත් මේක යතුරු කොච්චර සයිස් එකද? මේ යතුරක ප්‍රමාණය. ඔයාලට පේන්නේද? යතුරම ලොකුයි. හතේ අල්ලක් තරම් ලොකුයි මේ යතුර. අපි දාමු එහෙනම්. මෙහෙට කරලා ඊට පස්සේ තමයි ඔයාලට මේක විවෘත කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ සරණේරු සෙට් එක පරණම සරණේරු. ඉතින් ඔයාලට පේන දේ ලොක් එක පරණම ලොක් එක තමයි තාම වැඩ කරන්නේ. ඒ කියන්නේ මේකේ ලොක් එක තාම වර්කින් කන්ඩිෂන් ලොක් එකක් කියන්නේ ලොකු ලොක් එකක් කියන්නේ ඔයාලට පේනදී අතේ සයිස් එකත් එක්ක ලොක් එකේ සයිස් එක. ඉතින් අතුලත පව අපි කම්ප්ලීටඩ් කරලා තියෙන්නේ. කම්ප්ලීටඩ් කරනවා කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් පරණ. අවුරුදු 30කටත් අධික සංඛ්‍යාවක් මේක පරණ එකක් නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ විදිහටම තියෙන්නේ නැහැනේ. මේක සම්පූර්ණයෙන්ම එක්ක දූවිලි වැදිලා ඒ වෙලාව තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම අරගෙන අපි රිපෙයාර් කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය මම කලින් කිව්වා වගේ මේක සෑම කරම්ම කලවර විභාගයෙන් පාඩම් මේ විදිහට පාන්න පුළුවන්. ඉතින් වැහුවට පස්සේ නම් මේක අරින්න නම් බෑ. මොකද යතුරු නැත්තම් මේක කොහොමවත් අරින්න බෑ. ඉතින් ඔයාලට විශේෂ ඔයාගේ වටින දේවල් මොන හරි දාලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ විලායකට හොටෙල් එකට නම් කියාපු අයිටම් එකක්. ඉතින් ගෙදරක වැරන්ඩ් එකක් ලොකු වැරන්ඩ් එකක් තියෙනවා නම් මේ වගේ අයිටම් එකක් කියලා කියන්නේ මාරම ලස්සන දෙයක්. ඉතින් මේකත් එක්ක වැඩිපුරම යන්නේ ග්‍රැමෆෝන් එකක් එක්ක ලකි හෝස් කෙනෙකුත් ටිකක් පෙනුම වැඩි කෙනෙක් තමයි මෙන්න මේ ලොකු සයිස් එකට තියෙන. ඉතින් ඔයාලට ලකි හෝස් කෙනෙක් ගත්තොත් අපි මේ සයිස් එක දීපොත් මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි මෙන්න මේ ඩැෂ් බොක්ස් එකත් එක්ක මෙන්න මේ ලකි හෝස් දීපොත් ඇති වෙන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ලකි හෝස් ගන්න ලකි හෝස් වල 3ක් 4ක් විතර ඔයාලට තියන්න පුළුවන් මේ උඩ 3ක් 4ක් 5ක් විතර තියන්න පුළුවන්. ඉතින් එන්න පාළුදුරේ CS&X එකට ලස්සන ලකි හෝස් කෙනෙක් එක්කම ටච් බොක්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඔෆර් එකක් යනවා ලොකු පෙට්ටගම් එක්ක ග්‍රැමෆෝන්ස් ෆ්‍රී නොමිලේ වඩ ගන්න පුළුවන්. ඉතින් මේකටත් ඒ වගේම ඇප්ලයි වෙනවා. ඉතින් ඔයා අපේ කැටලොග් එක සමහරවිට අරගෙන ඇති. මෙන්න මේ පෙට්ටගම් කැටලොග් එක. ඉතින් මේ ප්‍රයිස් එකට ඔයාලට ග්‍රැමෆෝන් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන්. ඉතින් එන්න ලස්සන අයිටම් එකක් වායි කරගන්න CS&X වලින් ගෙදර වෙනස් කරන ලස්සන දේවල් ඔයාට ගෙනියන්න බලන් ගෙදරට. ඉතින් එන්න ඇවිල්ලා බලන්න වෙනස්ම දෙයක් වායි කරගන්න.